අධ්‍යාපනය පිළිබඳව නිර්වචන විවිධයි. ඒ අතුරින් එක නිර්වචනයක් මෙහෙමයි. ගරු ආණ්ඩුකාරතුමනි ඔබතුමන් මේක දන්නවා. දත්ත මූලික අධ්‍යාපනය සහ ශික්ෂණ මූලික අධ්‍යාපනය කියන කටයුතු දෙකේ එකතුව තමයි අධ්‍යාපනය කියන්නේ. දත්ත මූලික අධ්‍යාපනය කියලා කියන්නේ දත්ත මනසට දෙලා විභාගයේ තියෙන ක්‍රමවේදය ඔස්සේ ලකුණු ලබා දීමෙන් ප්‍රමාණය ගණනය කිරීමේ ක්‍රමවේදය. එය පාසල් පද්ධතිය ඇතුලේ හැම තැනම තියෙනවා. නමුත් ශික්ෂණ මූලික අධ්‍යාපනය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ පරිසරය හා බද්ධ අධ්‍යාපනයට. වක්කඩ, ලියන්න, පන්තිගොයම, රණවරා, පොල්පලා මේවා අඳුනගන්න සමාජයක් නිර්මාණය කරන්නට වටපිටාව හදන එක තමයි ශික්ෂණ මූලික අධ්‍යාපනය කියලා කියන්නේ.